iBoන් කියලා පිළිගන්නවා සියලුම දෙනා මගේ YouTube channel එකට ආපහු පාරක්. කිහිප දෙනෙක්ම මගෙන් කතා කර අහන ප්‍රශ්නයක් සම්බන්ධව තමයි මම මේ වීඩියෝ එක කරන්න හදන්නේ. මේ දවස් දෙක තුනේම ගොඩක් තැන්වල කතා බහට ලක් වෙනවා මේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කිරීම සම්බන්ධව. හැමෝම වගේ මගෙන් කතා කර අහලා තිබ්බා, කමෙන්ට් කරලා තිබුණා, මැසේජ් කරලා තිබ්බා. ඒකට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මගේ channel එක subscribe කරගන්න නැති කෙනෙක් නම් subscribe කරන්න. ඔයා දාන like එකෙන් comment එකෙන් තමයි මේ වීඩියෝ එක තවත් කෙනෙකුට share වෙන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. right. 2025 සැප්තැම්බර් මාසේ 26 වෙනිදා. ඒ කියන්නේ 9 වෙනි මාසේ 26 වෙනිදායි ඔයාලගේ admission issue වෙන එක ගොඩක් දුරට අවසන් වෙයි. 25 අවසාන අදියරේ තිබුණේ 26 වෙනිදා වෙනකොට ගොඩක් දුරට ඔයාලගේ admission issue වෙන එක අවසාන අදියරට ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොට නැවත ඇඩ්මිෂන් දීම සිදු වෙන්නේ ඒ කියන්නේ රිජෙක්ට් වෙච්ච අයට තමයි මේ දවස්වල ඇඩ්මිෂන් එයාලා නැවත රීගරිට් කරන ගමන් ඉන්නේ. පොදුවේ කිසි ගැටලුවක් නැතුව තිබුණ ඇඩ්මිෂන්ස් මේ වෙනකොට අවසාන අදියරටම පැමිණලා තියෙනවා. ඒ ඇඩ්මිෂන් ඔක්කොම ඉෂුව වෙලා තියෙනවා. ඊයේත් රිජෙක්ට් වෙච්ච ඇඩ්මිෂන් එකක් මම හැදුවා. එයාගේ හවස 4ට විතර හදලා දාපු ඇඩ්මිෂන් එක හවස 5 විතර වෙනකොට යාට ඉෂුව වෙලා තිබුණා. ඒ කියන්නේ ඉක්මනින් ඉෂුව වෙනවා දැන්. ඒ හින්දා ඔයාලා ටිකක් ටච් එකේ ඉන්න. තාම ඇඩ්මිෂන් එක ඉෂුව වෙච්ච නැති අය පොඩ්ඩක් ගිහිල්ලා අර ලින්ක් එකෙන් චෙක් කරලා බලන්න තමන්ගේ ඇඩ්මිෂන් එක ඉෂුව වෙලාද එහෙම නැද්ද කියන එක සම්බන්ධව. හරි. ඊළඟට කතා කරමු. තාමත් දැන් ඔය ඇඩ්මිෂන් එක ඉෂුව වෙච්ච නැති පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා චෙක් කරලා බලද්දී ඒක ඩොකියුමන්ට් වෙරිෆිකේෂන් තාම ප්‍රොසෙස් එකේ තියෙනවා කියලා පෙන්නනවා. එහෙම නැත්නම් ඔයාලට පෙන්නනවා pending documents කියලා දිනනවා, නැත්නම් checking කියලා පෙන්නනවා. ඔය වගේ මොකක් හරි දෙයක් එතන පෙන්නන්න පුළුවන්. සමහරු ඉන්නවා තාම Tamanට රිජෙක්ට් මැසේජ් එකක් ආවේ නැහැ කියලා ලින්ක් එකෙන් චෙක් කරපො නැති අය. හැබැයි ලින්ක් එකෙන් ගිහිල්ලා බලනකොට එයාලගේ ඇඩ්මිෂන් එක මේ වෙනකොට රිජෙක්ට් වීමකට ලක් වෙලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ රිජෙක්ට් මැසේජ් එකක් තමන්ගේ ෆෝන් එකට එනකන් ඉන්න එපා. ඕකටත් ගිහිල්ලා අර ලින්ක් එකේ චෙක් කරලා බලන්න ඔයාලගේ ඇඩ්මිෂන් එක රිජෙක්ට් වෙලාද නැද්ද කියන සම්බන්ධ. කිහිප දෙනෙක්ම හිටියා තමන්ට රිජෙක්ට් කියලා මැසේජ් එක ආපු නැති. නමුත් ලින්ක් එකෙන් ගිහිල්ලා චෙක් කරලා බලද්දි තමන්ගේ ඇඩ්මිෂන් එක රිජෙක්ට් වීමකට ලක් වෙලා තිබුණා. පස්සේ විදේශ සේවයකට කතා කරලා ඉවරලා මොකද රිජෙක්ට් වීමට හේතුව කියලා අහුවාම එයාලගේ සිස්ටම් එකේ එරර් එකක් ඇවිල්ලා තිබිලා තියෙනවා. ඒ වෙලාවේ ෆෝන් වලට මැසේජස් ගිහිල්ලා නැහැ කියලා එයාලා දැනුම් දීලා තිබුණා. ඒ නිසා කෝකටත් පොඩ්ඩක් චෙක් කරලා බලන්න ගිහිල්ලා ඒක වඩා හොඳයි. ඒ වගේම මේකේ අනිත් පැත්ත වෙලා තිබුණා. සමහරවගේ ඇඩ්මිෂන් එක සිස්ටම් එකේ බලනකොට ඉෂුව කියලා වැටලා තියෙනවා. නමුත් ෆෝන් එකට මැසේජ් එකකුත් ඇවිල්ලා තියෙනවා. යම් කිසි මොකක් හරි හේතුවක් හින්දා තමන්ගේ ඇඩ්මිෂන් එක රිජෙක්ට් වීමකට ලක් වෙලා තියෙනවා. සිස්ටම් එකේ බලනකොට ඉෂුව වෙලා තියෙනවා. ඒ අයට මොකද්ද කරන්න ඕනේ? ඒ වගේ ප්‍රශ්න තියෙන ප්‍රශ්නයක් මතු වුණොත් ඒකට මොකද්ද කරන්න ඕනේ කියන එක සම්බන්ධව මම වීඩියෝ එකක් දාලා තිනවා. මම දැන් මේ වීඩියෝ එකේ උඩ කාඩ් එකක් දාන්න. එහෙම ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නවනේ ඒ කාඩ් එක ක්ලික් කරලා ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න. ඒකෙන් දැනගන්න පුළුවන් ඔයාලට කොහොමද එහෙම ප්‍රශ්නයක් තිබුණොත් ඒක නිවැරදි කරගන්න කියන එක සම්බන්ධව. ඊළඟට මේ වෙනකොට Tamanට රිජෙක්ට් මැසේජ් එකක් ඇවිල්ලා තාමත් ඒ Tamanගේ වැරද්ද නිවැරදි කරලා විදේශ සේවා වෙබ්සයිට් එක හරහා නැවතත් ඇප්ලයි නොකරපු අය. ඒ කියන්නේ Tamanට ආපු රිජෙක්ට් මැසේජ් එකට තාම ඔයාගේ නිවැරදි කිරීම කරලා ඇඩ්මිෂන් එක නැවත ආයෙත් නොකරපු පිරිසකුත් ඉන්නවා මෙතන. මම දන්නේ නැහැ ඇත්තටම ඇයි එහෙම කරන්න කියලා. සාමාන්‍යයෙන් ඇඩ්මිෂන් එක රිජෙක්ට් වීමකට ලක් වෙලා ආවහම ඒ වෙලාවෙම ගොඩක් කලබල වෙනවා කට්ටිය. මටත් කීප දෙනෙක් මෙහෙම කතා කරා කලබල වෙලා අනේ ආයෙ ඇඩ්මිෂන් ගන්න බැරි වෙයිද, මට එක්සෑම් ලියන්න බැරි වෙයිද එහෙම කියලා. එහෙම බය වෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ. එයාලගේ ඇඩ්මිෂන් එක හදාගන්න පුළුවන්. නමුත් සමහර පිරිසක් ඉන්නවා ඇඩ්මිෂන් එක රිජෙක්ට් වෙලා කියලා මැසේජ් එක ඇවිල්ලා තියෙනවා. නමුත් එයාලට ඒක හදාගන්න එහෙම එයාලගේ උනන්දුවක් මොකුත් නැහැ. ඔහේ ඉන්නවා හෙට දාන්න පුළුවන් නැහැ නේද දාන්න පුළුවන්. ඒ අයට මේ මම විශේෂයෙන් කියන්නේ 26 වෙනිදා සැප්තැම්බර් මාසේ 26 වෙනිදා ගොඩක් දුරට ඔයාලගේ ඇඩ්මිෂන් ඉෂුව කරන එක නතර කරයි. ඒ නිසා ගොඩ දෙනෙක් මෙහෙම ඉන්නවා තාම හෙට දාන්න පුළුවන් අනිත් දාන්න පුළුවන් තාමගේ අඩුපාඩුව තාම හදාගත්තේ නැති අය. පාස්පෝර්ට් ෆොටෝ එක අපැහැදිලි කියලා මැසේජ් ඇවිල්ලා තිබ්බා. තමන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක අවුල් කියලා ප්‍රශ්න තිබුණා සමහරවගේ ෆොටෝස් වල. ඒ වගේ නියමිත පික්සල් ගන්න නැහැ කියලා තිබුණා. ඒ නිසා ඒ වගේ බෑන්ක් ස්ලිප් එකේ අපැහැදිලිතාවයක් තිබුණා හිටිය.
ඒවට මම වීඩියෝ දාලා තියෙනවා. ඒ වීඩියෝස් බලන්න. කොහොමද මේ වගේ ප්‍රශ්න තියෙන ඒවා නිවැරදි කරගන්න කියන එක සම්බන්ධව මගේ channel එකේ වීඩියෝස් තියෙනවා. ඒ නිසා එහෙම තාමත් ඉන්නවා නම් ඒවා නිවැරදි කරගන්න. මොකද ගොඩක් දුරට 27 හෝ 28 වගේ වෙනකොට සම්පූර්ණයෙන් ඉෂුව කරන එක නතර කරයි. මේ වෙනකොට ඇඩ්මිෂන් ඉෂුව වෙච්ච නැති අය ඉන්නවා නම් බය වෙන්න එපා. ඔයාලට රිජෙක්ට් කියලා මුකුත් මැසේජ් එකක් ඇවිල්ලා නැත්නම් කිසි ගැටලුවක් නැහැ. ඔයාගේ ඇඩ්මිෂන් එක අනිවාර්යයෙන්ම ඉෂුව වෙනවා. ඒ වගේම තව පිරිසක් ඉන්නවා රිජෙක්ට් කියලා SMS පණිවිඩයක් කරා Tamanට දැනුවත් කිරීමක් නොලැබුණු අය. ඒ අය සිස්ටම් එකේ ගිහිල්ලා චෙක් කරනකොට තමගේ ඇඩ්මිෂන් එක රිජෙක්ට් කියලා තියෙනවා. නමුත් ෆෝන් එකට මැසේජ් එකක් ඇවිල්ලා නැහැ රිජෙක්ට් වීමට හේතුව සඳහන් කරලා. ඒ අයට කරන්න තියෙන්නේ විදේශ සේවයකට කතා කරලා මෙහෙමයි මම සිස්ටම් එකේ චෙක් කරනකොට මගේ ඇඩ්මිෂන් එකේ ස්ටේටස් එක මට පෙන්නනවා ඇඩ්මිෂන් එක රිජෙක්ට් කියලා. නමුත් මට රිජෙක්ට් මැසේජ් එකක් ආවේ නැහැ. ඒ නිසා මට ඒ සම්බන්ධව පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න කියලා කියන්න. ඒතකොට ඔයාගේ පාස්පෝර්ට් නම්බර් එක සහ ID නම්බර් එක විදේශ සේවකෙන් අහලා ඒක එයාලගේ සිස්ටම් එකක් හින්දා වෙච්ච දෙයක්ද එහෙම නැත්නම් ඇත්තටම ඔයාගේ ඇඩ්මිෂන් එක රිජෙක්ට් වෙලාද කියන එක සම්බන්ධව ඔයාට දැනුවත් කිරීමක් කරනවා. එහෙම ඇත්තටම රිජෙක්ට් වෙලා නම් ඔයාට එතනින් දැනගන්න පුළුවන් ඔයාගේ ඇඩ්මිෂන් එක රිජෙක්ට් වීමට හේතුව මොකක්ද කියන එක සම්බන්ධව. හරි. ඒ වගේම තව පිරිසක් ඉන්නවා ඇඩ්මිෂන් එක රිජෙක්ට් වීමකට ලක් වෙලා ඒක නැවත ඇප්ලයි කරපු පිරිස. නමුත් ඒ අයගේ ඇඩ්මිෂන් එක ආපහු රිජෙක්ට් වීමකට ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ දෙපාරක් රිජෙක්ට් වෙලා තියෙනවා. ඒකට හේතුව වෙන්නේ ඔයාලට පළවෙනි පාර එන රිජෙක්ට් මැසේජ් එක හරි හැටි තේරුම් නොගැනීම. ඒ කියන්නේ පළවෙනියට එන ඇඩ්මිෂන් එක රිජෙක්ට් වෙලා කියලා එන මැසේජ් එකේ ඒක එන්නේ ඉංග්‍රීසි වලින්. ඒකේ තියෙන්නේ මොකද්ද කියන එක සම්බන්ධව හරි හැටි තේරුමක් නොගෙන ඔයාලා ඇඩ්මිෂන් එක නැවත රීඇප්ලයි කරනවා. ඒ කියන්නේ ඒකේ තියෙන වැරද්ද නෙමෙයි ඔයාලා හදලා තියෙන්නේ. එක්කෝ ඒහා සමාන වෙන මොකක් හරි වැරද්දක් නිවැරදි කරලා ඔයාලා නැවත ඇඩ්මිෂන් එක ඇප්ලයි කිරීමක් කරනවා. නමුත් ඒ වැරද්ද ඒ විදිහටම තමයි තිබිලා තියෙන්නේ. ඒකට ඔයාගේ ඇඩ්මිෂන් එක ආපහු රිජෙක්ට් වීමකට ලක් වෙනවා. එහෙම දෙපාරක් රිජෙක්ට් වෙච්ච අය හිටියා. මට කතා කරා. මගේ WhatsApp group එකට මැසේජ් දාලා තිබුණා. ඒ නිසා හැමෝම ඒක නිවැරදිව තේරුම් ගන්න Tamanට ඒක දෙන අවබෝධයක් නැත්නම් මේ මැසේජ් එකේ මොකද්ද කියලා තියෙන එක සම්බන්ධව අවබෝධයක් නැත්නම් තේරෙන කෙනෙකුට මේ මැසේජ් එක පෙන්නලා අහලා හරි විදිහට ආපහු ඇප්ලයි කරන්න. මොකද දෙපාර රිජෙක්ට් වෙන්න ගියාම ඔබ ලොකු කාලයක් යනවා ඔයාලගේ ඇඩ්මිෂන් එක ඊට පස්සේ ඉෂුව වෙයි. ඒ වගේම ඉන්නවා SLBFV එකෙන් ඒ කියන්නේ විදේශ සේවා කාර්යාලයෙන් ඔයාලට කෝල් එකක් දුන්න අය. ඒ කියන්නේ Tamanට ඉෂුව වෙලත් නැහැ. නමුත් ඒ වගේම රිජෙක්ට් කියලා මැසේජ් එකක් ඇවිල්ලත් නැහැ. නමුත් විදේශ සේවාවේ කාර්යාලයෙන් ඔයාලට කෝල් එකක් දීලා කියනවා ඔයාගේ ඇඩ්මිෂන් එක රිජෙක්ට් වීමකට ලක් වෙලා තියෙනවා. මෙන්න මේ වැරද්ද නිවැරදි කරලා නැවත ඇප්ලයි කරන්න කියලා. ඔයා සිස්ටම් එකෙන් ගිහලා ඇඩ්මිෂන් එකේ ස්ටේටස් එක බලනකොට එක්කෝ ඇඩ්මිෂන් එක ඉෂුඩ් කියලා පෙන්නනවා. එහෙම නැත්නම් තාම පෙන්ඩින් කියලා පෙන්නනවා. එහෙම නැත්නම් මොකක් හරි ඩොකියුමන්ට් චෙකින් හරි මොකක් හරි එකක් එතන වැටෙනවා. ඔයාට රිජෙක්ට් කියලා මැසේජ් එකක් ඇවිල්ලත් නැහැ. නමුත් විදේශයකින් කෝල් කරලා ඔයාට කියනවා ඔයාගේ ඇඩ්මිෂන් එක රිජෙක්ට් වීමකට ලක් වෙලා තියෙනවා. මෙන්න මේ හේතුව හින්දා මේක හදලා නිවැරදි ඇප්ලයි කරන්න කියලා. අන්න ඒ අයට මතුවෙන ප්‍රධානම ගැටලුව තමයි ඇඩ්මිෂන් එක ඉෂුඩ් කියලා ස්ටේටස් එකේ පෙන්නන අයට සහ අර විදිහට ඩොකියුමන්ට් පෙන්ඩින් එහෙම නැත්නම් චෙකින් කියලා තියෙන අයට නැවත රීඇප්ලයි කරන්න ගියාම ඒ අය ඉස්සෙල්ලාම ලින්ක් එකෙන් ගිහිල්ලා තමන්ගේ ඩෙන්ටිටි නම්බර් එක දෙන්න ගහපු ගමන් පෙන්නනවා මෙයා ඔල්රෙඩි මේ සිස්ටම් එකේ ඇප්ලයි කරපු කෙනෙක් කියලා. අන්න ඒ අය කොහොමද ඇප්ලයි කරන්න කියන සම්බන්ධව ගොඩක් අය මගෙන් අහලා තිබුණා. අයියා දැන් මෙහෙම මට කෝල් කරලා කියපුවා. නමුත් මට මේක ඇප්ලයි කරන්න ගියාම මගේ ID නම්බර් එක ගහපුවම මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා සිස්ටම් එකේ පෙන්නනවනේ. ඒ සම්බන්ධව විදේශ සේවකෙන් මම විමසීමක් කරා. එතකොට එයාලා කිව්වා එයාලගේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙනවා ඒක. නමුත් එයාලා ඒක නිවැරදි කරනවා කියලා. ගොඩක් දුරට මේ වෙනකොට ඒක නිවැරදි කරලා ඇති. මට ආවෝ ඒක චෙක් කරන්න බැරි වුණා. එහෙම තියෙන අය ගිහිල්ලා චෙක් කරලා බලන්න ඔයාලට ගොඩක් දුරට දැන් ආපහු ඇඩ්මිෂන් එක දාන්න පුළුවන් වෙයි. එහෙමත් බැරි වුණොත් ඔයාලට කරන්න තියෙන එකම දේ විදේශ සේවයකට කෝල් එකක් දෙන්න. එක කෝල් එකකින් නම් එයාලා ආන්සර් කරන්නේ නැහැ. කෝල් 10-15ක් ගන්න ඩීජේකට ඒ අරගෙන ඒ කෙනෙක් බලව සම්බන්ධ වුණාට පස්සේ කෙනෙක්ගේ විසීම කරන්න ඕන. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මට කෝල් එකක් ආවා. මට මේක නිවැරදි කරලා දෙන්න කියලා කියනවා. එතකොට එයා මට ඇප්ලයි කරන්න මොකද බැරි යාලගේ ආඩියල් එකක් දාන්න ඊමේල් එකෙන් ඒක කරලා බලන්න නිවැරදි කරලා කියලා. ඊමේල් එක දාන්න කියන පද්දොත් මේ කලින් එකේ දාලා තියෙනවා. මම කාඩ් දාන්න. ඒකේ බලලා චෙක් කරගන්න කොහොමද ඊමේල් එක දාන්නේ ප්‍රශ්නයක් තියෙන එක සම්බන්ධව. ඊළඟට විවදනේ ආපු ප්‍රශ්නයක් තියෙනවා මගෙන් අයියේ මේ 2023
භාෂා විභාගයට කීයක් වගේ ඇඩ්මිෂන් අරන් ඇද්ද නිෂ්පාදනයෙන් සහ දීවරාශයෙන් කීය සම්බන්ධ 2025 සැප්තැම්බර් මාස 25 වෙනිදා සවස් කාලයේ විට 38000කට ආසන්න පිරිසක් ඇඩ්මිෂන් ලබා ගන්න සුසුකම් ලබා දිනවා ඉෂුව වෙලා තියෙන දේශයකින් ඒකෙන් 27000ක් පමණ නිෂ්පාදනාංශයේ ඊට අමතරව 300ක් විතර ඉන්නවා දීවරාංශයෙන් ඇඩ්මිෂන් ඉෂුව වෙච්ච අය. එතකොට ඔක්කොම සමස්තයක් විදිහට ගත්තාම 38000ක් විතර තමයි 2025 කොරියානු භාෂා විභාගයේ විභාගයේ සඳහා සුසුකම් ලබාලා තියෙන්නේ. ඒ අයට තමයි ඇඩ්මිෂන් ඉස්සරලා තියෙන්නේ. මොකද දැන් ගොඩක් දුරට තව 1000ක් වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ අවසාන අධීරණයේ ටිකට් ඇඩ්මිෂන් ඉෂු වෙච්ච හිතාව විසක් ඒ අයට ඇඩ්මිෂන් ඉෂු වෙයි. ඒ වගේම රිජෙක්ට් වීමකට වෙලා නැවත ඇප්ලයි රික්වයර්ඩ් ඇක්ෂන් ඉෂු වෙන්න තියෙනවා. ඒකෙත් එහෙම ඉෂු වෙයි. එතකොට ඕකේ කිසි පොඩානක් මේ මම දාන හරියම දාන වීඩියෝ එකක් දැනට තියෙන ආරක්ෂා මාර්ග සහ තියෙන තොරතුරු 38000කට මම ආසන්න සත්‍යමා 2025 කොරියානු භාෂා විභාගය සහ සුසුකම් ලබා ඇඩ්මිෂන් ඉෂු වෙලා තියෙනවා. හරි. එහෙනම් සම්බන්ධව තමයි මොකක්ද කිරීමක් මම මේ වීඩියෝ එකේ අපි තව වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. එහෙනම් කොරියාවට යන්න ඉන්න කෙල්ල කොල්ල හැමෝටම ජය වේවා.